Hello guys, ඉතින් අද මං ඇවිල්ලා තියෙන ලස්සන ප්‍රදේශයකට. ඒ බලන්නකො මේ ලස්සන ප්‍රදේශ හුලං හමනවා ආයේ මේ සුපිරියටම ආයේ කොහොමද තාත්තිදි මේ කොහොමද මොකද්ද පුතේ ඕකේ තේරුම? වා හැමදාම ගෙදර ඇස්සේ ඉඳගෙන අර මොකද්ද මන් දන්නේ ටියුබ් රෙද්ද ඉඳගෙන මොකද්ද මන් දන්නේ වීඩියෝ ටිකක් කරන. හැමදාම ඇහුවොත් වීඩියෝ කරන. මොකද්ද පුතේ තේරුම? මම දැන් දවස් ගාණක් තිස්සේ ඉන්නේ හරි අසනීපෙන්. අනිත් එක මගේ පෙන්ෂන් එකෙන්නේ ඔයත් ජීවත් වෙන්නේ. ඔයාව කර රස්සාවකට ගිහිල්ලා වැඩ කරන්න. තාත්තේ ටියුබ් නෙමෙයි YouTube. හරි YouTube හරි මොකක් හරි ඔයා යන්නකො රස්සාවකට. මෙතන හැමදාම ඕකේ ඇස්සේ වීඩියෝ කර කර ඉන්නේ. හරි තාත්තේ මං ඔයාලට කරලා පෙන්නන්නම්කෝ. මම මේකෙන් කරලා පෙන්නන්නම් ඔයාලට. කරයි බලමුකෝ ඒ කරන විදිහ. ඇයි පුතේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? අංකල් සිතුල කරන අරන් ඉන්නවද? ඔව් ඒ අපේ පුතා තමයි මේ මොකක් හරි වැරදි වැඩක් කරලාද? නෑ කිසිම වැරැද්දක් කරලා නෑ. අපි ආව අපේ කම්පැනි එකට තෝරගෙන තියෙන YouTube එකේ වීඩියෝ කරන හින්දා ඉතින් මේ එයාට කරන්න තියෙන දවසකට වීඩියෝ 10ක් දාන එක විතරයි. ඉතින් අපි ආව මේ එයාට දෙන එක වීඩියෝ එකට රුපියල් 50000 ගානේ. ඉතින් හිතලා බලන්න රුපියල් 50000 ගානේ වීඩියෝ 10ක් දැම්ම ලක්ෂ 5ක් ලැබෙනවා. මොනවා ලක්ෂ 5ක් මාසෙට? ඒක තමයි තාත්තේ මං කිව්වනේ තාත්තා ඇහුවේ නෑ. තාත්තා මට බැන හිටියක විතරනේ තාත්තේ කරේ. මං කරලා පෙන්නනා කිව්වනේ තාත්තා. දැන් තේරෙනා නේද මං කරේ මොකද්ද කියලා. මාසෙට ලක්ෂ 5ක් කියන්නේ හොදටම ඇතිනේ අපි දෙන්නට. බලන්න තාත්තේ. ඒක තමයි පුතේ මං ඒ ගැන හිතුවේම නෑ පුතේ. ඇත්ත තමයි. දැන් ඉතින් මට තේරෙනවා මොකද්ද මේ ඔයාට කරන්න පුළුවන් විදිය. ඔයා ඔක දිගටම කරන් යන්න පුතේ.